ملح بيبانو قولوا لي واش جرالو البارح كان හැමෝටම ඉතින් අද විරාජ් බ්‍රෝ ඇවිල්ලා ඉන්නේ කලෙවලට. ඉතින් කලෙවල කිව්වම දැන් ගොඩක් වයිරල් වෙන මේ දවස්වල වීඩියෝ එකක් තමයි දම් බිරියානි කියන්නේ. දම් බිරියානි කියනවා අපේ රංගිරි බිරියානි අයියාලගේ. ඉතින් අපි යන් රංගිරි බිරියානි අයියාගෙන් දම් බිරියානි එකක් ගන්න. අද ඇවිල්ලා ඉන්නේ රංගිරි බිරියානි හට්ටගෙන. ඉතින් අයියා වැඩ ඉතින් අයියට කරදර නොකර බලාගෙන ඉන්න කොහොමද ඉන්නේ. එතකොට මේ ඉන්නේ රංගිරි බිරියානි එකේ අධිපතිතුමා. එතකොට මෙයා ඇත්තටම සුවන් ව්‍යාපාරයේ මේ උත්සාහයෙන් නැගිටින හදන කොල්ලෙක්. ඉතින් අපි දැකලා දිනවා මෙයාලගේ වයිරල් වෙන වීඩියෝස් මේ දවස්වල. ඇත්තටම දම් බිරියානි එකේ රහස මොකක්ද කියලා අපිට පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඒක අර ඉන්දියන් ස්ටයිල් එකට හදන්නේ. ඉතින් ඒක ඉන්දියාවේ ෆේමස් බිරියානි එක දම් බිරියානි. ඉතින් මේක කුක් කරන්නේ සාමාන්‍ය චිකන් තියෙනවා චිකන් මැරිනේෂන් කරලා ඉවරලා මේ වගේ ලේයර් එකකට දාගන්නවා. ඉතින් දාගෙන ඉවරලා බාස්මති රයිස් එක ස්ටීම් කරලා ඉවරලා මේකට දාලා ඉවරලා මේක සීල් කරන හොඳට. සීල් කරලා ඉවරලා තමයි මේක දම් කරන්නේ. ඒකල ලෝ කුක් එකේ ඒක ලෝ හීට් එකේ ලෝ කුක් කරනවා. ඉතින් එහෙම කරලා සුවඳට රසට බිරියානි එක ගන්නවා කියන්නේ දම් බිරියානි කරනවා කියන්නේ. ඉතින් මේක ප්‍රයිස් එක එනවා 1800ක් විතර එනවා. එන්න මේ කළුපාලම ගාවට. ඔව් අනිවාර්යෙන් එන්න කළුපාලම ලාකට කළුපාලමේ ඉඳන් මීටර 50ක් මීටර 50 විතර මෙහා පැත්තේ මොහොතක පැත්තේ ඉන්න අපේ රංගිරි බිරියානි අයියා. ඉතින් අනිවාර්යෙන් බිරියානි එකක් ගන්න. මෙයාගේ පැකේජස් දෙකක් තියෙනවා. මේ පොට් එක විතරක් නෙවෙයි මෙයාලගේ 80 ගණන් ඉතල ගාලා දෙනවා පොඩි පැකේජ් එකක්. මේක රුපියල් 750ක් වෙනවා. ඉතින් මේකත් ලස්සනට තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. ඇත්තටම මේ ලෙවල් අර රහටම ඒ ලෙවල් එකේම මාල් රහට මේ බිරියානි එක තියෙනවා. මේකේ ඔයාලට බලන්න පුළුවන්. මේකත් එක්ක දෙනවා ග්‍රේවි එක. ග්‍රේවි එකක් දෙනවා පපඩම් රසය රයිස් එකකුත් දෙනවා. ඉතින් එන්න අනිවාර්යෙන් දම් බිරියානි එකට විරාජ් බ්‍රෝ දම් බිරියානි එක ඒ වගේම හෙට ඔයා ඇවිල්ලා එයාට සපෝට් එකක් දෙන්න මේ තරුණ ව්‍යවසායකයෝ අනිවාර්යෙන් ලංකාවේ ඉදිරියට එන්න ඕනේ. ජය වේවා. thank you. හලෝ ගයිස්, ඉතින් අද ස්ටුඩියෝ එක නෙවෙයි කණ්ඩලවලට තමයි ෆුඩ් රිවිව් එක කරන්න යන්නේ. රංගිරි බිරියානි හට් එකෙන් ගෙනාවු බිරියානි එකක් එක්ක. ඉතින් අපි මේ බිරියානි එක ගත්තේ රුපියල් 750කට. සහ මේක අපිට ඉන්ග්‍රීඩියන්ට්ස් විදිහට හම්බුණා. රයිත එකක් හම්බුණා. ඊට පස්සේ පපඩම් හම්බුණා. සහ මෙයාලගේ ස්පෙෂල් ග්‍රේවි එකක් හම්බුණා. ඊට පස්සේ මේකට ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා චිකන් ඩ්‍රම් ස්ටික් එකක්. එතකොට මේ මම මේ රයිස් එක කියන්න ඕනේ මුලින්ම කද්දි මේ හැමදේම ඔක්කොම දාලා එකට අනාගෙන සුපිරියටම කන්න ඕනේ මේ එතකොට තමයි මේකේ අර තියෙන ෆීල් එක දැනෙන්නේ. එතකොට මේ මුලින්ම මේක කියන්න ඕනේ මේක ඉන්දියන් ස්ටයිල් එකේ බිරියානි එකක්. එතකොට මේකේ ස්මෙල් එක සහ මේකේ රස මේ හැමදේම ඉන්දියන් ආකාරයට තමයි තියෙන්නේ. ඉතින් ශ්‍රී ලංකන් ස්ටයිල් එකේ බිරියානි එකක් දිහා බලලා සහ මේකේ කාලා මේකේ ටේස්ට් එක ගෙස් කරන මේක වෙනම සීන් එකක්. එතකොට මේක ගිහිල්ලා කාලා බලන්න ඔයාලා සුපිරියටම තියෙනවා.